නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ භගවා ඉතිපි අත්තවාදී. එභාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේද අත්තවාදී නම් වනසේක. අත්තං වදතිති අත්තවාදී. අර්ථය කියන්නේ යයි අත්තවාදී නම් වේ. මෙහි අර්ථය යනුවෙන් හඳුන්වන්නේ යහපත අභිවෘද්ධිය යන අර්ථයයි. යමෙකුගේ දියුණුවට අභිවෘද්ධියට හේතුවන යමක් කියයිද ඔහු අත්තවාදී වශයෙන් හඳුන්වනු ලබනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙලොව අර්ථය පිණිසත් පරලොව අර්ථය පිණිසත් උපයෝගී වන්නා වූ උපකාර වන්නා වූ දෙයන්ම දේශනා කළ ලද බැවින් භාග්‍යවතුන් වහන්සේට අත්තවාදී යන නම සුදුසු බව අංගුත්තර නිකායේ දීඝනිකාය ආදී අට කතාවන්හි සඳහන් වනු ලැබෙනවා. බොහෝ දෙනා හිතන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිවන පිණිසම පමණක් කරුණු පැහැදිලි කර දේශනා කරන්නට යෙදුණු උතුමන් වහන්සේ නමක් බව. නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙව්ලොව යාගත හැකි දෙව්ලොව යාමට උපකාර වන්නා වූ කරුණුද පැහැදිලි කරා. අපායට යන්නට හේතු වෙන්නා වූ කරුණුද පැහැදිලි කරා. එපමණක් නොවේ, මෙලොව වශයෙන් යමෙක් පිරිහෙන්න හේතු වෙන කාරණා, එවැගේ මෙලොව අර්ථවත්ව ගත කිරීමට උපයෝගී වන්නා වූ කාරණා, මෙලොව දියුණුව අභිවෘද්ධිය සලසා ගන්නට හේතු වෙන කාරණාද දේශනා කරන්නට යෙදුණු සූත්‍රයන්ද පවතිනවා. මේ අයුරින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙලොව පරලොව සියලු අභිවෘද්ධිය සඳහා දේශනාවන් සිදු කරන ලද්දා උතුමන් වහන්සේ නමක් බැවින් මෙලොව පරලොව අර්ථය පැහැදිලි කරන ලද බැවින් දේශනා කරන ලද බැවින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අත්තවාදී නම සුදුසු වනසේක. අත්තවාදී නම් ගුණ සමන්නාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේ උත්තමාංග නමස්කාරය වේවා. සම්බුදු ගුණ සුවඳින් සැමසිත නිවී සැනසේවා. සාදු සාදු සාදු. සුකේසී සැප සොයන්න පරම සැපේ වන නිවන් සැපේ වෙත ඔබ සමීප කරනට සුකේසී සදහම් නාලිකාව.